ආයුබෝවන්. මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔන්න දුවේ පුතේ අත ළඟටම ඇවිල්ලා. මම දන්නවා මගේ රත්තරන් දූල පුතාලා මේ වෙනකොට ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරන හැම දෙයක්ම ඉගෙනගෙන ඉවරයි. හැබැයි පුතේ මතක තියාගන්න මේ ගෙවෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් ඇත්තටම අතිශය වැදගත් කාලේ. දැන් ශිෂ්‍යත්ව විභාගයට උනන්දු වෙන්නේ දූල පුතාලා විතරක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගයට දූල පුතාලාගේ දෙමව්පියෝ තුලත් ලොකු බලාපොරොත්තු තියෙනවා. දෙමව්පියොත් ලොකු කැපකිරීම කරලා තියෙනවා. ඉතින් දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ ආදරණීය දූල පුතාලා හැමෝගෙම උත්සාහය මේ ඉතුරු වෙලා තියෙන දවස් ගානේදී ලකුණු මට්ටම ටිකක් වැඩි කරගන්න එක. ඉතින් එක එක අය එක එක දේවල් කරනවා ලකුණු මට්ටම ටිකක් වැඩි කරගන්න. සමහර අය පාඩම් කරන කාලය වැඩි කරනවා. නේද? දවසේ සාමාන්‍යයෙන් පාඩම් කළාට වඩා වැඩි කාලයක් යොදාගෙන පාඩම් කරන්න සමහරු හුරු වෙලා ඉන්නවා. තවත් අය අලුත් ප්‍රශ්න පත්‍ර ගොඩක් කරලා ලකුණු වැඩි කරගන්න උත්සාහ කරනවා. මං අද කියලා දෙන්නම් ඒ හැම දෙයකටම වඩා ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු වැඩි කරගන්න හොඳ ක්‍රමයක්. ඒ තමයි දවසකට ලකුණු 1 2 3 4 5ක් වුණත් වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගන්න ක්‍රමය. මේක මේ මැජික් ක්‍රමයක් නන් නෙවෙයි. හැබැයි හරිම සාර්ථක. මේක කරපු අය පහුගිය විභාගවල මේ ක්‍රමය පාවිච්චි කරලා ඇත්තරම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් වැඩි කරගත්තා. දැන් මෙච්චරයි මේකෙදි කරන්න ඕනේ. මේ ඊයේ පෙරේදා අපි කරපු ප්‍රශ්න පත්‍ර. දූල පුතාලා දැන් ඉස්කෝලේදී කරනවා ප්‍රශ්න පත්‍ර, ගෙදරදී කරනවා, අමතර ක්ලාස් එකේදී කරනවා. මේ කොහේදී වුණත් කරපු ප්‍රශ්න පත්‍ර 7ක් 8ක් එක තැනකට අරගෙන අම්මා තාත්තත් එක්ක එකතු වෙලා බලන්න ඒ ප්‍රශ්න පත්‍රවලදී දූල පුතාලා වැඩියෙන්ම වරද්දපු ප්‍රශ්න. වැඩියෙන්ම සිංහලවල මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ වැඩිපුර වැරදිලා තියෙන්නේ මොනවද? ගණිතයේදී වැඩිපුර වැරදිලා තියෙන්නේ මොනවද? පරිසරයේදී වැඩිපුර වැරදිලා තියෙන්නේ මොනවද? දූල පුතාලා දෙමව්පියොත් එක්ක එකතු වෙලා ඒ ටික පුතේ ලයිස්තුගත කරගන්න. සිංහල මට වරදින්නේ මෙන්න මේවා වැඩිපුර. ගණිතේ මට වරදින්නේ සමහරට කාලයේ ගැටලු වෙන්න පුළුවන්. සමහරට මුදල් සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ටිකත් අපි ලයිස්තුවට ගන්නවා. පරිසරයේත් වැඩිපුරම වරද්දන දේවල්. එතකොට ඒකට අදාළ පාඩම අපි දන්නවනේ. ඔන්න අපිට අර ලයිස්තුවේ දැන් තියෙනවා මේ මෑතක මොන විෂයන් වල මොන කොටස් වලින්ද අපිට ලකුණු අඩු වුනේ කියලා. දැන් අපේ දුර්වලතාවය දන්නවා. අර කලගෙඩියකට වතුර පුරවනකොට සිදුරු වලින් වතුර එළියට යන්නේ. එළියට යනවනම් සිදුරුනි වහන්න ඕනේ වතුර ටික ආරක්ෂා කරගන්න. ඒ වගේ අපිත් සිදුරු වහමු. මොන වේද? අපි ගාව තියෙන අඩුපාඩු වල. එතකොට ඔය අම්මා තාත්තා වැඩිහිටියොත් එක්ක එකතු වෙලා දවසකට ඔයාගේ අඩුපාඩු 2 3 4ක් හදාගන්න. දවසකට. දැන් අඩුපාඩු දැකලා එක දවසේ ඔක්කොම හදන්න යන්න එපා. ඒක සාර්ථක නෑ. දවසකට අඩුපාඩු 1 2 3 4ක් හදාගන්න. එතකොට පුතේ ඒ ගන්න උත්සාහය ඇතුලේ ඔයාට දවසකට අලුත් ලකුණු කීපයක්ම එකතු වෙනවා. හිතන්නකෝ ඔයා අද වෙනකොට ඉන්නේ ටිකක් පල්ලෙහා ලකුණක කියලා ශිෂ්‍යත්ව විභාගේ 200න් 130ක් වගේ කියලා. හැබැයි දවස් 7ක් 8ක් මේ ක්‍රමය අනුගමනය කළත් ඔයාට හොඳ පාසලකට යන්න ලකුණක් හදාගන්නත් පුළුවන්. නේද? ඔන්න එහෙනම් ශිෂ්‍යත්ව විභාගයට අද ඉඳලා ලකුණු වැඩි කරගන්න ක්‍රමේ. මැජික් නෙමෙයි නේ. ඊළඟට ලකුණු වැඩි කරගන්න කියලා හිතලා දෙමව්පියෝ දරුවන්ට වැඩි වැඩ ප්‍රමාණයක් කරවන්න එපා. ඒ කියන්නේ දැන් හිතමු
දරුවෙක් රාත්‍රී 9ට නිදාගත්ත දරුවෙක් පුතේ විභාගෙ කිට්ටුයි අපි 10 මාර වෙනකම් වැඩ කරමු. 11 වෙනකම් වැඩ කරමු. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. දරුවා මෙතෙක් දවස් නිදාගත්තේ රෑ 9ට නම් විභාගෙට කලින් දවස වෙනකම්ම නිදා ගන්න ඕනේ රෑ 9ට තමයි. දරුවා අවදි වුණේ පාන්දර 5ට නම් ඒක 4 කරන්න එපා. මොකද එහෙම පැයවල් පැය දෙකවල් එකතු කරා කියලා දරුවගේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. දරුවාගේ අර සාමාන්‍ය රටාව බිඳ වැටිලා දරුවා දුර්වල වෙන එක විතරයි වෙන්නේ. දරුවා එක පැත්තකින් ශාරීරිකවත් දුර්වල වෙනවා. අනෙක් පැත්තෙන් මානසිකවත් බිඳ වැටෙනවා. ඒ නිසා මේ දවස් ටිකේ දරුවගේ සාමාන්‍ය චර්යාවේ සාමාන්‍ය කාලසටහනේ කිසිදු වෙනසක් කරන්න එපා. ඉතින් ඔය ටික කරත් ලකුණු වැඩි කරගන්න පුළුවන්. අපි තව විභාග උපදේශකින් ඊළඟ දවසෙත් මුණ ගැහෙමු. ආයුබෝවන්.